ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නයක් එනවා නේද? ජොබ් එක කියන්නේ මොකද්ද? කරියර් කියන්නේ මොකද්ද? ওই දෙකම එකක් කියලා මං හිතාගෙන හිටියා මං ජොබ් එක පටන් ගත්තම කාලේ. මගේ early 20s වල. හැබැයි ඒ දෙක දෙකක්. ඉතින් අද අපි වීඩියෝ එකේ ඒ ගැන කතා කරමු. ඉතින් මං අද ඔයාලත් එක්ක මගේ වැඩ කරන සතියක්ම ෂෙයා කරගන්නවා. ඉතින් මම ලංකාවේ ජොබ් එකක් කරනවා ෆුල් ටයිම් මාකටිං ෆීල්ඩ් එකේ වගේම කන්ටෙන්ට් ක්‍රියේෂන් කරනවා සහ මට මගේම ස්මෝල් බිස්නස් එකක් තියෙනවා. ඉතින් මේ තුන මම බැලන්ස් කරගෙන කොහොමද මගේ ලයිෆ් එක එන්ජොයි කරන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම ෂෙයා කරගන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. ටිප්ස් මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නවා. ඉතින් අන්තිම වෙනකන් ඉන්න. ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද හිතන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. උදේට තමයි ජිම් එකට යන්න පටන් ගත්තේ. දැන් සතියක් විතර ඇති. ඔෆිස් එකට යන්න කලින් ජිම් එකට යනවා. ඉතින් අදත් උදෙන්ම ජිම් එකට ආවා. සාමාන්‍යයෙන් මම කෝච්චිය අරගෙන තමයි ජිම් එකට එන්නේ. ඉතින් මම උදේට ජිම් එකට එන්න තෝරගත්තේ මට හවස් වරුවේ ලොකු චැලෙන්ජ් එකක් තිබ්බා යන එක ගැන. ඉතින් ජිම් එකටයි මගේ ගෙදරටයි තියෙන දුර නිසා මම හිතුවා මම උදේට ජිම් එකට ගිහිල්ලා ඔෆිස් ගියොත් මට හවස නිමාඩුව ගෙදර යන්න පුළුවන්. ඒ වගේම මම ගොඩක් නෝටිස් කරා උදේට ජිම් එකට යනකොට මාර එනර්ජි එකක් තියෙනවා. ඒ වගේම දවසම හොඳ මොටිවේෂන් එකකින් වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඒ විදිහට මොටිවේෂන් එකක් නැති කෙනෙක් නම් ජොබ් එකට ඕනාවට එපාවට යන කෙනෙක් නම් මේ වගේ දේවල් අත්හදා බලන්න. ඒක මාරම වටිනවා. ඒ වගේම දවසම ප්‍රොඩක්ටිව් කරගන්න පුළුවන්. මේ ඇපලුයි පීනට් බටර් කියන්නේ මං ආසම ස්නැක් එකක්. ඒක ටිකක් අන්කෝමන් වගේ වෙන්න පුළුවන්. ඒත් මං ඉස්සර ඉඳන්ම හරිම ආසයි ඇපල් වලට පීනට් බටර් ගාලා කන්න. ඔයාලා කවුරු හරි ඉන්නවනම් මේ කම්බිනේෂන් එකට කැමති පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මොකද ඒක හරි අන්කෝමන්. ඉතින් ඒක තමයි මගේ අද ස්නැක් එක. සාමාන්‍යයෙන් මම ස්නැක්ස් තමයි වැඩියෙන්ම ගන්න කැමති. ඉතින් මං අද දවස් ඉවර කරන්න යන්නේ පීච් ටී එකකින්. මේ පීච් ටී එකට මම මාර ඇඩික්ටඩ්. මේක මාරම රසයි, මාර රිෆ්‍රෙෂ්. හැබැයි සීනි දාන්න නැතුව තමයි මේක බොන්න ඕනේ. එතකොට තමයි නියම රස එන්නේ. මං හවස් වෙලා
ජිම් යන්නේ නැති හින්දා මට ඇත්තටම ලොකු ටයිම් එකක් ඉතුරු වෙනවා. ඉතින් ජිම් යන්නේ නැති හින්දා හවස කෙලින්ම ගෙදර යන හින්දා මට ලොකු ටයිම් එකක් තියෙනවා ගෙදර ගිහින් මගේ ස්මෝල් බිස්නස් එකේ වැඩ ටික කරන්න. ඉතින් මගේ කන්ටෙන්ට් වැඩයි ස්මෝල් බිස්නස් එකේ වැඩයි මම දැන් හරියට හදාගෙන යනවා මට ටයිම් එක දැන් තියෙන හින්දා. ඉතින් මේව තමයි අපි ඕඩර් කරේ. මේකේ මම ගත්තේ රැවියෝලි එක මේ දෙන්නත් එක්ක තමයි ගියේ. ඉතින් මේ රැවියෝලි එක තමයි මම ගත්තේ. ඒක මාරම රසයි. මම හරි ආසයි ඒ ෆීලිං එකේ තියෙන දේවල් කන්න. මේ ටිකේම මම ජිම් එකට උදෙන්ම යන්න මාර විදිහට ඇබ්බැහි වෙලා තියෙන්නේ. හැබැයි මට ජිම් එකට යන අතරතුරේ චුට්ටක් නිදිමත ගතියක් එනවා, පොඩි කම්මැලි ගතියක් තියෙනවා. හැබැයි ආයේ ජිම් එක ලඟ වෙද්දී ආයේ මොටිවේෂන් එකක් එනවා. කොහොම හරි මේක කරන්න ඕනි කියලා. ඉතින් අපි අපේ ජීවිතේට ගෝල්ස් හදාගත්තාම ඒවා අපි ක්‍රියාවට නංවද්දී හොඳ මොටිවේෂන් එකකින් කරොතින් අපේ ගෝල්ස් අනිවාර්යයෙන්ම අපිට ළඟා කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් මම ගොඩක් අත්දකපු දෙයක් තමයි මම මේ ටිකේම ගොඩක් මහන්සි වෙලා මගේ weight loss journey එක කරනවා. ඉතින් ඒකේ ලොකු රිසල්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මට තව චූටි දුරක් තමයි යන්න තියෙන්නේ. මම ඒකත් ඉවර වුණාම ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම ඒ ජර්නි එක සම්පූර්ණයෙන්ම බෙදා ගන්නම්. ජොබ් එකයි කරියර් එකයි අතර ඇත්තටම වෙනස මොකක්ද තියෙන්නේ? ජොබ් එකක් කියන්නේ ඔයාලා පොඩි කාලයකට ફોකස් කරන දෙයක්. සමහර අපිට පටන් ගද්දි මුකුත්ම අයිඩියා එකක් නැතුවනේ අපි පටන් ගන්න ජොබ් එකක්. සල්ලි හම්බ කරන්න හරිය තනියම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න. එහෙමත් නැත්නම් ඉක්මනටම ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක අචීව් කරගන්න. ලොකු කාලයක් යන්නේ නැතුව අර කියන්නේ මුල් කාලේ කට්ට කාලේ වැඩ කරන්න ඊට පස්සේ නිදහසේ ඉන්න පුළුවන් කියලා අර ඒ වගේ අපි ඩ්‍රීම් එකක් හදා ගන්නවනේ. ඉතින් ජොබ් එක පටන් ගද්දි ඒක ෂෝට් ටර්ම් තමයි අපි ફોකස් කරන්නේ මෙන්න මේ දේ වෙනුවෙන් තමයි මම ජොබ් එක කරන්නේ කියලා. හැබැයි කාලයත් එක්කම යද්දී ඔයාලට තේරෙනවා අවුරුදු 2-3ක් විතර යද්දී තේරෙනවා මේ ෆීල්ඩ් එකකට ඔයා එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ කොහොමද කරියර් එකක් හදාගන්න ඕනේ කොහොමද කියන එක ඔයාලට අයිඩියා එකක් එනවා. ඉතින් ඔයා දැනටමත් බිගිනර් කෙනෙක් නම් මේ ජොබ් වල බය වෙන්න එපා. ඔයාලා කාලයත් එක්කම ඔටෝමැටිකලි ඔයාලා ඒ තත්ත්වයට වැටෙනවා. ඉතින් කැරියර් එකක් කිව්වහම ටිකක් ඒක ලොන්ග් ටර්ම් හිතන්න ඕන දෙයක්. ඉතින් හැම ජොබ් එකකටම කනෙක්ට් වෙච්ච ලොකු පර්පස් එකක් තියෙනවා. ස්කිල් සෙට් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඩ්‍රීම් එකක් තියෙනවා. ඉතින් මම පටන් ගත්තේ මාකටිං නෙමෙයි. ඇත්තටම මගේ ෆයිනෑන්ස් ෆීල්ඩ් එකක් එහෙම නැත්නම් ඔඩිටිං ටැක්සේෂන් තමයි මම මුල් කාලේ කරේ. එතකොට ඒකත් එක්කම තමයි මට ෆයිනෑන්ස් පැත්තට මූව් වුණේ. ඊට පස්සේ අවුරුදු 5ක් විතර ඒ පැත්තේ ඉඳලා තමයි මම මාකටිං පැත්තට ආවේ. ඉතින් මාකටිං කියන එක මම දැනගත්තේ මම දැන් වැඩ කරන තැනට ආවට පස්සේ. අන්න ඒ වගේ අපේ පැෂන් එක අපිට ඒ කාලෙට අනුව අපිට ගැලපෙන්නේ මොකද්ද කියන එක මේ කැරියර් එක ඇතුළත වෙනස් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි මම කොතනින්ද පටන් ගන්න ඕනි කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
විශේෂයෙන් මගෙන් අහන ප්‍රශ්න තියෙනවා කොහොමද මගේ ඩිග්‍රී එක පටන් ගන්න ඕන මොන වගේ ඩිග්‍රී එකක්ද කියලා ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඩිග්‍රී එක ගොඩාක් හිතනවා ඉස්සරහට මට යන්න පුළුවන්ද කියලා. කොමන්ලි මුලින්ම ඔයා තේරුම් ගන්න ඕන ඔයා තෝරගන්න ඉන්ඩස්ට්‍රි එක මොකක්ද කියලා. ඉන්ඩස්ට්‍රි එක එඩියුකේෂන් නම් නැත්නම් කෝපරේට් නම් ඒ කියන්නේ බිස්නස් ෆයිනෑන්ස් මාකටිං ඒ පැත්ත නම් අර ඒ අනුව ඔයාලා මුලින්ම තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාට ඒකින් ඊළඟට එඩියුකේෂන් එක හොයාගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ මොනවද කියලා. දැන් මම තෝරගත්තේ ඇත්තටම කෝපරේට් සෙක්ටර් එකනේ. මම තෝරගත්තේ කෝපරේට් සෙක්ටර් එකනේ. ඒතකොට කෝපරේට් සෙක්ටර් එකේ ඉන්නකොට අපිට මාරු වෙන්න පුළුවන්. බිස්නස් ඇනලිටික්ස් ඉන්න පුළුවන් කාලයක්, ෆයිනෑන්ස් ඉන්න පුළුවන්, මාකටිං ඉන්න පුළුවන්. ඒතර ඔයාගේ ඩිග්‍රී එක ඔයා කොමන් ඩිග්‍රී එකක් කරලා තිබ්බොත් තවත් ලේසි. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට ස්කිල් ඩෙවලොප් කරගන්න අතරතුරේ කෝසස් වගේ කරලා ඒ අදාළ ජොබ් එකට මැච් වෙන්න පුළුවන්. ප්‍රැක්ටිකලි ඔයාලා ජොබ් එකක් කර කර ඉඳි ඔයාගේ පර්ෆෝමන්ස් එකට අනුව සමහරක් වෙලාවට ජොබ් එක ඔෆර් කරන්න පුළුවන්. ඉගෙනගත්තු දේටම අමතරව සමහරකට ඔයාගේ ඇඟේ තියෙනවා නම් යම්කිසි දෙයක් ඔයා හොඳට පර්ෆෝම් කරන දෙයක් තියෙනවා නම් අර ආයි ඉගෙන ගන්න කියන්නේ ඔයාලට ට්‍රේනින් දෙනවා, ස්කිල් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් කරන්න දෙනවා. එතකොට ඒ අනුව ඔයාලට ඔයාලගේ ජොබ් එක හැන්ඩල් කරගන්න පුළුවන්. මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ ඔයාලා මොන ෆීල්ඩ් එකටද යන්න ඕනේ, මොන ඉන්ඩස්ට්‍රි එකද තෝරගන්නේ කියලා. ඒක මුලින්ම තෝරගත්තොතින් ඒ ඉන්ඩස්ට්‍රි එක ඇතුළත ජොබ් එක මාරු කරාට ප්‍රශ්නයක් නැහැ. ස්කිල්ස් ඩෙවලොප් කරගන්න ගම. ඉතින් මේ කරියර් එකක් කිව්වහම ඔයාලා ලොන්ග් ටර්ම් ප්ලෑන් කරගන්න ඕනි. මම වැඩ කරන්නේ මේ වගේ කාලයක් ඇතුළත මම ජොබ් එකක් කරනවා. මේ ජොබ් එක කරලා අවසානයේ මම මේ වගේ දෙයක් තමයි අචීව් කරගන්න ඕන. අවසානයේ හැමෝටම තියෙන ගෝල් එකක් තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ. ඉතින් එතනට යන්න තමයි අපි සර්වයිව් වෙන්න, සමාජයේ ස්ටේටස් එක මේන්ටේන් කරගන්න, අපිට ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න, අපිට ෆැමිලි එකක් මේන්ටේන් කරන්න තමයි අපිට මේ වගේ කරියර් එකකට ඉන්වෝල්ව් වෙලා අපේ ජොබ් එක හරියට කරන්න. ඉතින් අද ඔෆිස් එකේ වැඩකට කොළඹ යනවා. ඉතින් ඒ වැඩේ කරගෙන ඉක්මනට එන්න තමයි බලන්නේ, කොහෙවත් යන්නේ නැහැ. ඉතින් ඒ වැඩේ ඉවර වුණා. ඒ වැඩේ ඉවර වෙච්ච ගමන්ම අපි ඔෆිස් එකට එන්න යන්නේ. ඊට කලින් බ්‍රෙඩ් ටෝක් එකකින් නතර කරලා මොනහරි කන්න කියලා බැලේ. බ්‍රෙඩ් ටෝක් එකේ ඒ තියෙන බනිස් එහෙම මාරම සොෆ්ට්. ඉතින් මම ඩයට් එකේ ඉන්න හින්දා මම බලලම ටිකක් හෙවි නැති කෑම එකක් ගන්න බැලුවා. එතන තිබුණා මෙන්න මේ චීස් මෆින් එකක් මං හිතන්නේ. මැද චීස් කෑලිත් දාලා තිබ්බා, හරිම රසයි. ගොඩක් ලොකු හෙවි බන් එකක් නෙමෙයි. ඒකත් එක්ක මම ගත්ත පැෂන් ෆෘට් ජූස් එකක්. මේකෙත් කැලරි මං හිතන්නේ ලොකු ගාණක් තිබුණේ, පොඩි කැලරි ගාණ. ඇඩඩ් ෂුගර් තිබුණේ නැහැ. ඒක පැෂන් ෆෘට් එකේම තිබිච්ච ෂුගර් වලින් තමයි හදලා තිබ්බේ. ඉතින් ඒක දෙක අරගෙන අපි දැන් ඔෆිස් එකට ආවා. එහෙම කොහේ හරි ගිහින් ආවහම ටිකක් වැඩ කරන්න හරි කම්මැලි. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙලා මූණ හොදගෙන කරගෙන ආයෙ මුලින්දම පොඩ්ඩක් පටන් ගන්න ඕනේ. නැත්තම් හරිම අමාරුයි, හරිම මහන්සි, නිදිමතක් එනවා, ටිකක් අමාරුයි. ඉතින් එතකොට ඉතින් කරන්නේ අර වගේ රීෆ්‍රෙෂ් වෙලා ආයෙ පටන් ගන්නවා. මම ඔෆිස් එකේදී ටයිම් එක මැනේජ් කරගන්න ගොඩක් වෙලාවට මේ ටු ඩු ලිස්ට් එක හදා ගන්නවා. ටු ඩු ලිස්ට් එක හදන එකේදී හදලා විතරක් මදි, ඒක ඇක්ෂන් එකකට යන්න ඕනි. ඒ කියන්නේ ඔයාලට කරන්න පුළුවන් දේවල් මොනවද කියන අඳුරගෙන ඒවා
ප්‍රයොරිටි එක අනුව දැන් මම සාමාන්‍යයෙන් කරන්නේ මම දවසේ කරන්න තියෙන වැඩවලින් ප්‍රයොරිටිම තියෙන 3ක් හරි 5ක් හරි තෝරගන්නවා. টොප් ප්‍රයොරිටිස් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අර්ජන්ට්ම දේවල්. ඊට පස්සේ මම තව මොන හරි ටාස්ක් 5ක් විතර වගේ කරන්න මස් ඩූස් යටතේ දාගන්නවා. ඊට පස්සේ මට කරන්න තව තියෙන ඒවා කාලෙත් එක්කම කරන්න පුළුවන් තව ටයිම් තියෙන ඒවා අනුව වෙන් කරගන්නවා. ඒතර ওই විදිහට බෙදාගත්තාම අපේ ඔළුව ඕගනයිස් වෙනවා කොහොමද මම වගේ වැඩ ටික මැනේජ් කරගන්න ඕනි කියලා. අනිත් දේ තමයි ටයිම් බ්ලොකින්. සමහරක් වෙලාවට තියෙනවා මට දැන් හිතමුකෝ ලන්ච් ගත්තට පස්සේ මට ඇත්තටම කොතනින්ද පටන් ගන්න කියලා හිතා ගන්න බෑ. එහෙම වුණාම මම කරන්නේ ලන්ච් අරන් ඉවරුණා කියලා හිතමුකෝ එකට එකේ ඉඳලා 3 විතර වෙනකම්. ඒ පැය 3 මම අරගෙන ඒ පැය 3 ඇතුළත වැඩ මොනවද කරන්න කියලා හදා ගන්නවා. ජොබ් එකක් කරද්දී තියෙන රිස්ක් එක වැඩි කරියර් එකක් තියෙන කෙනෙක්ට තියෙන රිස්ක් එකට වඩා. මොකද ජොබ් එකක් කරද්දී ඔයා හිතමුකෝ ඔයා කැෂියර් කෙනෙක් හරි එන්ට්‍රි ලෙවල් ජොබ් එකක් කරනවා කියලා හරි ඇසිස්ටන්ට් හරි එක්සිකියුටිව් ලෙවල් එකක් කියලා. එතකොට ඔයාගේ ජොබ් එක රීප්ලේස් කරන්න හරි ලේසි. ඔයා ජොබ් එකෙන් අයින් කරත් ඔයාට ඉක්මනට මේ පොසිෂන් එකට ගන්න පුළුවන්. මොකද ඕන තරම් මාකට් එකේ ඒ වගේ ජොබ් කරපු අය හම්බ වෙනවා. හැබැයි කරියර් එකක් කියන්නේ වෙනම දෙයක්. ඔයා වෙනම කරියර් එකක් ඩෙවලොප් කරගෙන හොඳ ස්කිල් සෙට් එකක් හදාගෙන ඉන්න කෙනෙක් නම් එහෙම කෙනෙක්ව රිප්ලේස් කරන්න හරි අමාරුයි. කරන්න පුළුවන්. ඒත් මම කියන්නේ ඔයාගේ පැත්තෙන් ඔයාව රිප්ලේස් කරත් ඔයාට අනිවාර්යයෙන්ම ඉමීඩියට්ලි ජොබ් එකක් තියෙනවා. මොකද ඔයා දන්නවා ඔයා ස්ටේබල්, ඔයාට හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඔයාට ඕනම තැනක සර්වයිව් වෙන්න පුළුවන් කියලා. ඒතර ඒ කොන්ෆිඩන්ස් එකත් එක්ක ඔයාට ඕනම තැනක ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාව රීප්ලේස් කරන්න ටිකක් අමාරුයි හොඳ කරියර් එකක් තියෙන කෙනෙක් නම්. හැබැයි ජොබ් එකක් විතර ફોකස් කරලා 8-5 ජොබ් එක හරි ඔයාගේ සැලරි එක මත්තෙම ඉන්න කෙනෙක් නම් ඒකම ස්කිල් එකකට විතරක් ලිමිට් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ ජොබ් එක ටිකක් අමාරුයි. ඔයාගේ ජොබ් එක හරි ලේසියෙන් රීප්ලේස් කරන්න පුළුවන්. එතකොට රිස්ක් එක ගොඩාක් වැඩි. ජොබ් එකක් කියන්නේ ඔයාට තියෙන එක දෙයක් විතරයි. හැබැයි කරියර් එකක් කියන්නේ ලයිෆ් ටයිම් ඔයාට හම්බෙන දෙයක්. ඔයාට ඕනම තැනකට ඒක මූව් කරන්න පුළුවන් ෆ්ලෙක්සිබල් සෝස් එකක්. ඒ වගේම තමයි කරියර් එකේ කොටසක් තමයි ජොබ් එකක් කියන්නේ. ඉතින් ජොබ් එකක් කියන්නේ පොඩි ලිමිට් වෙච්ච දෙයක්. හැබැයි කරියර් එකක් කියන්නේ ලොකු බ්‍රෝඩ් කන්සෙප්ට් එකක්. ඉතින් මම හිතනවා ඔයාලට මේකේ වෙනස තේරෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා හැම තිස්සෙම ඔයාගේ කරියර් එක ફોකස් කරන්න. පටන් ගැනීමේදීම නැතත් අවුරුදු 2ක් ගියාට පස්සේ ඔයාගේ කරියර් එක කොහොමද ඩෙවලොප් කරගන්නේ? හොඳ රෙසියුම් එකක් හදාගන්නේ කොහොමද? ඔයාට හොඳ ප්‍රොෆයිල් එකක් ඔයාගේ හදාගන්නේ කොහොමද? පර්සනැලිටි එකක් හදාගන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් හිතන්න ගන්න. මොකද ඒක තමයි වටින්නේ. හිතටත් එතකොට ඔයාලට නිදහසේ ජොබ් එකක් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මීල් ප්‍රෙප් කරන එක ගොඩක් වෙලාවට ඉරිදයි බදාදයි තමයි දාගන්නේ. ඉතින් මේ මම හෙට සහ දවස් 3ක් තව තියෙනවා ඉස්සරහට. ඒ දවස් 3ට කෑම හදාගන්නයි යන්නේ. ඉතින් මම අද හදන්න යන්නේ
චිකන් වගේක් තිබුණා චිකන් බ්‍රෙස්ට් එකෙන්. ඒකෙන් මම කරි එකක් හදාගන්න එක පෝෂන් එකක්. තව තියෙනවා පනීර් පැකට් එකක් තිබුණා. ඉතින් ඒක මම හිතුවා හදන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් පනීර් හදන්න ටිකක් අමාරුයි. ඒවා ටිකක් ෆ්‍රයි කරන්න ඒවා කැඩෙන්න බලනවා. ඉතින් මම අද හදන්න යන්නේ ටිකක් ස්ක්‍රැම්බල්ඩ් වෙලා වගේ හදන්න යන්නේ. ඉතින් බලමු කොහොමද මම මේක හදන්නේ කියලා. චිකන් එක නම් මම මැරිනේට් කරන්න තියලා ඊට පස්සේ ටෙම්පරාදුවකට හලනවා. ඊට පස්සේ තමයි ඒක චුට්ටක් විතර ඒ ටෙම්පරාදුවරත් මම ගොඩාක් තෙල් දාන්නේ නැහැ. තෙල් චුට්ටක් තමයි දාන්නේ. මොකද ওই දාන තෙල් එකේ මාරු විදිහට කැලරි තියෙනවා. අපි හිතන්නේ නැහැනේ තෙල් චුට්ටක් දැම්මා කියලා. තෙල් මේස හැන්දක් වුවොත් මම හිතන්නේ ලොකු කැලරි ප්‍රමාණයක් ඒකේ තියෙනවා. ඉතින් ඊට වඩා හොඳයි තෙල් චූට්ටක් දාලා කෑම එක හදාගන්න. ඒ අර තියෙන කැලරි ගන්නට මොන හරි තව මස් ටිකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි කට්ටිය මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නවා ඔෆිස් එකේ ඉඳන හැම වැඩක්ම කරන එක තමයි ප්‍රොඩක්ටිව් කියලා. නෑ ඔයාට තියෙන ඔයාගේ ෆ්‍රේම් එකට අදාළව තියෙන ඕනම වැඩක් ඕනම හයිට් එකකට ගිහින් කරන්න පුළුවන්. මම කියන්නේ ඔයාට අදාළ නැති දේවල් කරන්න යන්න එපා. හිතමුකෝ මාකටිං වල කියලා මාකටිං වල ඔයාට ඒ සම්බන්ධයෙන්ම වැඩක් දුන්නොත් උඩරිම ගිහිල්ලා ගිහින් කරන්න. හැබැයි ඔයාට වෙන ඩිපාර්ට්මන්ට් එකකින් හරි වගේ යාළුවෙක් ඉන්නවා කියලා හිතමුකෝ HR එකේ එයාගේ උදව්වක් කරන්න ගිහිල්ලා හරි ඔයාගේ ලිමිට් එක ඔයාගේ බවුන්ඩරි එක පනින්න උනොත් ඒ වැඩේ නම් කවදාකවත් කරන්න එපා. එතකොට ඒක හොඳක් කරන්න ගිහිල්ලා යාර කියන්නේ වදින්න ගිය දේවල් ඉහි කඩන් වටනවා කියලා අන්න ඒ වගේ දේවල් එනවා. ඉතින් ඔයාට කරන්න බැරි දේවල් ඔයාගේ කැපැසිටි එකේ නැති දේවල් වලට නෝ කියන්න පුරුදු වෙන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේක තමයි ගොඩක් වෙලාවට මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්නේ. හිතමු ඔයාට ඔයාගේ ජොබ් එකට අදාළව වැඩි කැපැසිටි එකකින් දෙයක් ඔයාට කරන්න වෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් කරන්න. මොකද මේ කෝපරේට් වර්ල්ඩ් එකේ ග්‍රෝ වෙන එකට හොඳම දේ තමයි ඒක. හිතමු ඔයාට දෙන්නේ රිපෝටින් පැත්ත විතරයි. හැබැයි ඔයාට පුළුවන් ස්ට්‍රැටජික් රිපෝටින් පැත්තට එයාලා කිව්වත් නැතත් ඔයාට හිතලම වැඩි දෙයක් කරන්න. එතනින් තමයි ඔයාගේ කරියර් එක ග්‍රෝ වෙන්න, ඔයාට ප්‍රොමෝෂන් වලට සපෝට් වෙන්න, ඔයාගේ පර්ෆෝමන්ස් වැඩි කරලා පෙන්වන්න ඕන කරන්නේ. ඔයාට දෙන වැඩේ හරියටම කරලා දෙන එක නෙමෙයි පර්ෆෝමන්ස් එක කියන්නේ. ඔයාට දෙන වැඩේට අමතරව ඊට වඩා දෙයක් ඔයා ඒකට අමතරව දෙයක් ඔයා ඕවර්සී කරලා මොන හරි දෙයක් කම්පැනි එකට කරනවා නම් අන්න ඒ දේ තමයි පර්ෆෝමන්ස් කියලා කන්සිඩර් කරන්නේ. එහෙම දෙයක් කරොත් තමයි ඔයාට චුට්ට උඩට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම කරපු අය තමයි ගොඩක් වෙලාවට කැරියර් එකේ යාළගේ කැරියර් එකේ උඩටම යන්නේ. ඉතින් අනිත් දේ තමයි මම කලින් කිව්වා වගේ ඔයාට කරන්න කියන්නේ අමාරුම දේවල් අමාරු නෙමෙයි. ලොකු එෆර්ට් එකක් දෙන්න ඕනේ, හිතන්න ඕන දේවල් තියෙනවානේ. හිතලා හරියටම කරන්න ඕන දේවල් තියෙනවා. ඒතර ඒ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම උදේවරුව යොදා ගන්න. මොකද උදේ කියන්නේ හොඳට එනර්ජි තියෙන එකක්. ඒ එනර්ජි තියෙන ටයිම් එකේ කරාම ඔයාලට ඒ වැඩ ටික පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔෆිස් එක පටන් ගන්න සහ අවසන් කරන්න රිචුවල්ස් ටිකක් තියාගන්න. ඒ කියන්නේ ඔයාලා දැන් උදේම ඔෆිස් එකට ආවම වැඩ කරන්න පටන් ගන්න එපා. මොන හරි දෙයකින් හිතමුකෝ ඔයාගේ වර්ක් ප්ලේස් එක චුට්ටක් ක්ලීන් කරන්න. ඒ වගේම වතුර එකක් අරන් වතුර පුරව ගන්න බෝතලෙට. එතකොට ඔයාගේ මේකප් එක දාගන්න. එතකොට ඔයාගේ කියන්නේ මොන හරි ඔයාගේ ගෙදරින් ගෙනාවු බ්‍රේක්ෆාස්ට් එකක් තියෙනවා. ඒක වැඩ කරන්න කලින් කන්න. හරි ඒ වගේ මොන හරි රිචුවල් එකක් තියාගන්න. ඊට පස්සේ ඉවර කරද්දිත් ඒ දේම කරන්න. ඔයාට හෙට කරන්න තියෙන වැඩ ටික ටු ඩු ලිස්ට් එකක් හදාගන්න. අද වැඩවල රිපෝට් එකක් හදාගන්න. අර ඉවරයි කියන එක ඔයාට රිචුවල්ස් වලින් හදාගන්න. ඔයාගේම ආවේනික වෙච්ච රිචුවල්ස් ටිකක් හදාගන්න. ඒතර ඒක ඔයාට යුනික් වෙන්න හොඳම පොයින්ට් එකක් සහ ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් ඔයාගේ සීනියර්ස්ලා එහෙම නැත්නම් මැනේජ්මන්ට් එක ඉම්ප්‍රෙස් කරන්න පුළුවන්. මම මේ කියන්නේ බොරුවට ප්‍රටෙන්ඩ් වෙන්න නෙමෙයි. ඔයා ඇත්තටම වැඩ කරලා අර වගේ රිචුවල්ස් ටිකකින් දවස් ඉවර කරන ඔයාගේ ඔළුවටත් නිදහස් නොදැනුවත්ව ඔයාට ඔයාගේ කරියර් එකෙන් ඔයාට ලොකු සපෝට් එකකුත් අප්ලිප්මන්ට් එකක් හම්බ වෙනවා. සතිය අන්තිම වෙද්දී කොහොමත්
අපිට තියෙන වැඩත් එක්ක චුට්ටක් ප්‍රෙෂර් වෙනවා වැඩි. ඉතින් සිකුරාදා කියන්නේත් ඒ වගේ දවසක්. සිකුරාදා කිව්වහම මම ගොඩක් වෙලාවට සිකුරාදා සෙනසුරාදා තමයි ගන්නෙ මගේ වැඩ ටික ඉවර කරන්න ඒ බල්ක් වෙලා තියෙන දේවල් ඔක්කොම ඉවර කරගන්න ගන්න ඒ දවස් දෙක. ඉතින් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ වැඩ ටික ඕගනයිස් නම් ඔයාගේ ඔළුවේ තියෙනවා නම් ඔයා කරන්නේ මොකද්ද? කරන්න තියෙන්නේ මොකද්ද? නොවුනේ මොකද්ද කියලා ඔයාට හරි ලේසි ඔයාගේ වැඩ ටික කළමනාකරණය කරගන්න. ඉතින් එහෙම කළමනාකරණය කරගත්තේ නැත්නම් ඔළුවටත් ඉස්සරහ දෙයක් ජොබ් එකත් එපා වෙනවා. ඉතින් අද ඔෆිස් එකේ මීටින් එකක් තිබුණා. ඉතින් අද මම මෙතනට ඇවිල්ලා ඒ වැඩ ටික ඉවර කරන්න තමයි බැලුවේ. සාමාන්‍යයෙන් සතිය අන්තිම දවස කියන්නේ ටිකක් ප්‍රොඩක්ටිව් වෙන්න ඕන දවසක් මට. මොකද තියෙන වැඩ ඔක්කොම ඉවර කරලානේ යන්න ඕනේ. ඒතර සමුදේදී හරි ලේසි වැඩ ටික පටන් ගන්න. ඒතර මම දන්නවා කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මම අද ඒ වැඩ ඔක්කොම ඉවර කරන්න තමයි ගෝල් එක තියෙන්නේ. ඔයාලට වැඩ කරන් යද්දී නිකම් හිර වෙනවා වගේ අනිවාර්යයෙන්ම හිර වෙන තැන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කරගන්න බැරුව ස්ටක් වෙනවා, එපා වෙනවා, වැඩේ අතහැරලා දාන්න හිතන වෙලාවල් එනවනේ. එතකොට හොඳම ටිප් එක තමයි ඔයාගේ තියෙන වැඩ ටික වෙනම ලියා ගන්න. ප්‍රශ්න ටික, වැඩ හරි මොන හරි තියෙන දේවල් ටික ලියා ගන්න. ලියලා ඒවා වෙන වෙන පාර්ට්ස් වලට ස්ප්ලිට් කරන්න. ප්‍රයොරිටි එක අනුව වෙන්න පුළුවන්, ප්‍රශ්නේ බැලෑරුම්කම අනුව වෙන්න පුළුවන්. එතකොට විසඳන්න පුළුවන් එකක්ද නැති එකක්ද යන ටයිම් එක අනුව බෙදා ගන්න පුළුවන්. ඔයාගේ වීකෙන්ඩ්ස් ඉවිනිං තියාගන්න ඔයාට රීසෙට් වෙන්න. ඔයාගේ මම ගොඩක් කලාවට සන්ඩේ රීසෙට් ව්ලොග්ස් එහෙම ගොඩක් මම ඔයාලට කියනවනේ. ඉතින් සන්ඩේ නැත්තම් ඔයාගේ තියෙන නිමාඩු දවස ප්‍රොඩක්ටිව් වෙන්න වඩා ගොඩක් ඔයාගේ ගැන හිතන විදිහට සෙල්ෆ් ඩිවලොප්මන්ට් දේවල් කරන්න. ඔයාට ආස හිතන දේවල් කරන්න. ඔයාගේ රිලැක්ස් වෙන්න, ඔයාට මයින්ඩ් එක රිලැක්ස් වෙන්න පොඩි බ්‍රේක් එකක් ගන්න අනිවාර්යෙන් පුරුදු වෙන්න. එක දිගට වැඩ කරන්න එපා. එතකොට බර්න් අවුට් වෙනවා. ජොබ් එකත් එපා වෙනවා. ડિප්‍රෙස්ඩ් වෙනවා. ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඒ කිසිම දෙයකට ඔයාව වටන්න බෑ කියලා ඔයාලා ඔයාලගේ ලයිෆ් ස්ටයිල් එක හදාගන්න. ඒක තමයි අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි මගේ ප්‍රොඩක්ටිව් වැඩ කරන සතිය ගෙවුනේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද හිතන්නේ කියලා. ඉතින් ඔයාලත් එක්ක මම ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.